guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මම හිම බලන්න ගිය දවසේ ගත්ත වීඩියෝ ටිකක්. ඒ දවස කොහොමද ගෙවුනේ කියලා ඉතින් අපි බලමු. එහෙනම් යන් vlog එකට. මුලින්ම කියන්න ඕනේ මේ vlog එකේ මේ මම ලෑස්ති වුණ තැන ඉඳන් වීඩියෝස් නැහැ. මං අතර මගදී ගත්ත වීඩියෝස් ටිකක් එකතු කරලා තමයි මේක හැදුවේ. අපි යන්නේ හිම බලන්න ටෝකියෝ වල ඉඳන් පැය 3ක් වගේ දුර තියෙන තැනකට. හරිම ලස්සනයි මේ පැත්ත. මම ඉතින් ඒක හින්දාම ඔයගලන්ට පෙන්වන්න ඕනේ හින්දාම ලස්සන වීඩියෝ ටිකක් ගත්තා. එහෙනම් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්නකෝ. ඔන්නෝක තමයි මගේ උදේ කෑම එක. ඊට පස්සේ ඔන්න කිරි බෝතලේ. ඔය දෙක තමයි මගේ උදේ කෑම. ඊට පස්සේ චුටි කේක් එකකුත් ගත්තා. ඔය කේක් ඇතුලේ තියෙන ස්වීට් පොටැටෝ හරිම රහයි ඔක. ඊට පස්සේ අපි කන ගමම්ම ආයි යන්න පටන් ගත්තා. ඔතන ඔය කඳු වලට හිම වැටිලා හරිම ලස්සනයි. ඒ view එක හරිම ලස්සනයි. ඊට පස්සේ මේ උමග ඇතුලෙන් ගියාට පස්සේ අර මේ උමග ඇතුලෙන් ගියාට පස්සේ තියෙන්නේ වෙනම view එකක්. තන්නේ කර හිම විතරමයි. මාරම ලස්සනයි. ඔයගොල්ලෝ බලන්නකෝ ඉතින්. New year, new blessings. Let the past fade away. No stress, no fear. It's a brand new day. Embrace the moment. Let the worries go. With every sunrise, we're ready to grow. No overextending, just living it. ඔන්න ඉතින් අපි තැනට ආවා. මෙතන අපි හිම ක්‍රීඩා කරා කිව්වොත් හරි. ඒ කියන්නේ ස්කී සොරි වගේ මේ හිම උඩ ලිස්සලා යන එක පොඩි මේ ඒව කරා. ඔය තියෙන්නේ කරපෝ සුකි එක. හරි අමාරු යෝග පණ ගියේ නැති ටික විතරයි මාරම බයෙන් කරේ. ඒ කියන්නේ පළවෙනි පාර කරේ මේ මාරම විදිහට මම බය වෙලා ඔක කරේ. මට මාර විදිහට හෙල්ප් එකක් දුන්න මයික් ආපු කෙනා. ඕකටත් ගාණක් ගන්නවා. ඕව කරන්න 4500ක් ගන්නවා. මම නෙමෙයි කිව්වේ. මාව එක්කන් ගියා තමයි ඉතින් මට කිව්වේ. මගේ යාළුවෝ කොච්චර හොඳද බලන්න ඉතින්. දැන් ඔත්තන එහෙම මං හෙන්නට බය වෙලා මට ඒ වුණාට සතුටුයි. මොකද මම තනියම ටික දුරක් ආව හින්දා. ඔන්න ඕකත් මාර ෆන්. ඔය බේසමක් වගේ එකක් තියෙන්නේ. ඕකට නැගලා ලිස්සන් යන්න තියෙන්නේ. හෙන්න ආතල් එක නම් මම 10 පාරකට වඩා කරා. හරි ඊට පස්සේ අපි ඔතන පැය 4-5ක් වගේ ඉඳලා යන්න පිටත් වුණා. යන්න කලින් ක්‍රේප් කෑවා. මම පළවෙනි පාර තමයි මෙහෙදි ඔය ක්‍රේප් කෑවේ. ඇත්තටම මේ මට පැණි රහ වැඩි වුණා. මට කා ගන්න බැරි වුණා. මම කෑවේ නැහැ. ඉතින් මම ඒ ක්‍රේප් හදන වීඩියෝ එකකුත් ගත්තා. ඔය තියෙන මෙනු එක. මම මේක ඉක්මනට යවන්නම්. ඕගොල්ලෝ බලන්න ඉතින් මේ ක්‍රේප් හදන විදිය කොහොමද කියලා.
අපි ක්‍රේපුත් කාලේ ඉවර වෙලා ඊළඟට ඔන්සෙන් ගියා. ඔන්සෙන් කියන්නේ උණු වතුර දාපු නිකන් පූල් එකක් වගේ එකක්. මෙහි හරිම ප්‍රසිද්ධයි ඒක. මාරම රිලැක්සින්. අපි දැන් එළියේ ඉඳලා අපේ ඇඟවල් හොඳටම සීතල වෙලා ඉතින් ඒ වගේ වෙලාවකට ඔන්සෙන් ගියහම මාර සනීපයක් ඇඟට තියෙන්නේ. ඔය තියෙන ඔන්සෙන් එකට ඇතුල් වෙන තැන. ඊට පස්සේ අපි ඔන්සෙන් ගිහිල්ලා කන්න ගියා. ඔන්න ඔය රාමෙන් එකයි ඔන්න ඔය බත් එකයි තමයි මම ගත්තේ කන්න. ඊට පස්සේ අපි කොෆි එකක් බොන්න ගියා. ඔය කොෆි මැෂින් එකට සල්ලි දැම්මහම ඇතුළෙදිම කොෆි එක හැදිලා එළියට එනවා. ඒ වුණාට මම වීඩියෝ කරන්න හිතාගෙන ගත්තට හරියට වීඩියෝ වෙලා නැහැ. මං වෙන විකාර තමයි වීඩියෝ කරලා තියෙන. හරියට ෆෝන් එකවත් අල්ලන්නේ නැතුව. ඉතින් සෝඩි වීඩියෝ එක හරියට කරන්න බැරි වුණාට ඒ ටිකේ නම් මේකේ කොෆි ගොඩාක් තිබ්බා. මම ගත්තේ නෙස්කැෆේ එක. ඉතින් ඊට පස්සේ කොෆි එකත් බීලා අපි යන්න පටන් ගත්තා. ඔන්න ඔය ලස්සන කියුට් කොෆි එක තමයි මම ගත්තේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you. තව දවසක හම්බ වෙමු. bye.